වශයෙන් බලවත් අවසානයේ සියලු මිනිස්යන්ගේ තියෙන පොදු එකම අරමුණයි. ඒ තමයි සැපේ. දැන් ඉස්කෝලේ යන ළමයි ඉස්කෝලේ ගිහලා බලාපොරොත්තු වෙන්නේ සතුටු වීම. රස්සාව කරන කෙනා රස්සාව කරලා බලාපොරොත්තු වෙන සතුටු වෙන. විවාහ වෙන කෙනා විවාහ ජීවිතයෙන් බලාපොරොත්තු වෙන සතුටු වීම. එතකොට මෙන්න මේ සතුට අපේක්ෂාවෙන් කටයුතු කරන මානවයා මිනිසා සතුට තමයි ජීවිතේ පරමාර්ථය කරගෙන තියෙන්නේ. දැන් ඒකේ උත්තරීතර අවස්ථාව තමයි නිබ්බානම් පරමං සුඛං කියලා කිව්වේ. සන්තුට්ටි පරමං ධනං කියලා කිව්වේ. හැබැයි එතෙන්ද එන්න බෑ මේ ලේබල් ටික අලවගෙන බෑ. දැන් ඒකේ සරලවම කිව්වොත් එහෙම මේ අපේ බුදුදහම තුළ තියෙන හරය තමයි නිර්වාණ අවබෝධයනේ. නිවන් දකින්න බැරි ප්‍රධානම හේතුව බෞද්ධ ආගමිකයෝ වීම. බුද්ධ ආගම තමයි ඒගොල්ලන්ට තියෙන ප්‍රධාන බාධාව නිවන් දකින්න බැරි. හේතුව මොකද්ද? සම්පූර්ණ මේක අනිත් පැත්තට අල්ලගෙන තියෙන්නේ. ඒ වගේම ඒක ටිකක් පැහැදිලි කරන්න ඕනේ නැත්තම් ඒක පැහැදිලි මෙන්න මේ විදිහට ඒක තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ කොතනකවත් ආගමක් දේශනා කළා නැහෙනි. බුදුරජාණන් වහන්සේ ආගමක් දේශනා කළා නැහැ. උන්වහන්සේ නිදහස් චින්තනයක්. උන්වහන්සේ මිනිසුන්ට හිතන්න අවස්ථාව සලසලා දීලා තියෙන්නේ. ඒකයි සරලම දේ. උන්වහන්සේ දේශනා කරන්නේ මම මේ ලෝකයට පහළ වුණත් නැතත් මේ පවතින දේ පවතිනවා. මං අලුතෙන් දෙයක් හොයාගත්තේ නැහැ. මම නිදහස් චින්තනයට බුද්ධ ධර්මයේ උනත් බාධකයක් කරගන්නවා නම් එතන තමයි පැටලෙන්න තියෙන්නේ. එතන තමයි ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ සර්පයාගේ නැට්ටෙන් අල්ලපුවාම යා දෂ්ට කරනවා. බුදුරජාණන් වහන්සේ සර්පයා උපමා කරලා උපමාවක් දෙනවා. සර්පයා අල්ලගන්න ඕන තැනින් අල්ලිය යුතුයි. එතනින් අල්ලගන්න නැතුව වෙන තැනකින් අල්ලපුවාම හානියක්ම වෙන්නේ. බෞද්ධ ආගම කියලා කියන්නේ අන්න ඒකක්. බුද්ධ ආගම උනේ අන්න එතනයි. දැන් අපි බුද්ධ ආගම රැකීම සහ බුද්ධ ආගම ආරක්ෂා කිරීම පිළිබඳ ව්‍යවස්ථාවට දාන්න කියලා ලොකු ආందోලනයක් කරානේ. මොකද්ද කාටද පුළුවන් බුද්ධ ආගම ආරක්ෂා කරන්න? ඒක නෙවෙයිනේ වෙන්න ඕන. බෞද්ධ දර්ශනීය තුල තියෙන ප්‍රතිපදාවට අනුව රටේ ව්‍යවස්ථාව හදන්න කියන්නේ. ඒකනේ වෙන්න ඕන. එහෙම නැතුව බුද්ධ ආගම ආරක්ෂා කරන්න ඒකට ප්‍රමුඛතාවය දෙන්න කවුරක්වත් ඒකට ප්‍රමුඛ නැහැ. සිල් රැකීමට සටන් කරන්නේ නැහැ. සිල් රැකීම භාවනා කිරීමට සටන් කරන්නේ. ඉතින් ඒ වගේ අන්න ඔය බුද්ධ ආගම තමයි මේ නිවනට තියෙන ප්‍රධාන බාධාව. නිවන් දැකීමට තියෙන ප්‍රධාන බාධාව. ඊළඟට අපි අර අල්ලා ගැනීම පිළිබඳව කතා කරා. අල්ලා ගන්න දෙයක් තියෙනවා. දැන් පහුරකට උපමා කරලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනාවක් කරනවා. ඒකෙදි කියන්නේ ගඟක් තරණය කරන්න තියෙනවා නම් ගඟ තරණය කරන තුරු පහුරට ආදරය කරන්න ඕන. හැබැයි තරණයෙන් පසුව පහුරට ආදරය කරන්න අවශ්‍ය නැහැ. චන්දං ජනේති වායමති විරියං ඔක්කමති. දැන් මේ කියන්නේ තෘෂ්ණාව නැතිකරන්න. එහෙම නැත්නම් අවිද්‍යාව නැතිකරන්න අපි බැඳෙන්න ඕන. අවිද්‍යාව නැතිකරන්න තෘෂ්ණාව නැතිකරන්න අපි බැඳෙන්න ඕන. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ desire to be desireless. desire to be desireless. තෘෂ්ණාව නැතිකරන්න තෘෂ්ණාවෙන්ම අපි බැඳීමක් ඇති කරගන්න ඕනේ. ඒ නිසා මිනිසුන් හැටියට අපි බැඳීමක් ඇති කරගන්න ඕන. මොකටද? මිනිසත් බව දියුණු කරන්න. මොකද්ද මිනිසත් බව කියලා කියන්නේ? මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. මෙච්චරයි. දැන් බුදුරජාණන් වහන්සේ අපි අතර වෙනසක් තියෙනවා. අපි අතර බුදුරජාණන් වහන්සේ අතර තියෙන වෙනස මොකද්ද? උන්වහන්සේටත් මෛත්‍රිය තියෙනවා, කරුණාව තියෙනවා, මුදිතාව තියෙනවා, උපේක්ෂාව තියෙනවා. අපිටත් තියෙනවා මේ ගුණ ධර්ම. හැබැයි අපිට තියෙන මෛත්‍රිය විතකදීම වෛරයක් බවට පරිවර්තනය වෙනවා ඊළඟ අවස්ථාවේ. ඔව්. අපිට තියෙන කරුණාව තව අවස්ථාවකදී අකාරුණිකත්වයටපත් වෙනවා. අපිට තියෙන මුදිතාව තව අවස්ථාවකදී ඊර්ෂ්‍යාවක් බවට පත් වෙනවා. අපිට තියෙන ඉවසීම තව අවස්ථාවකදී වෛරයක් බවට ක්‍රෝධයක් බවට පරිවර්තනය කර ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ එකම ආකාරයකට කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව එකම විදිහට හැම අවස්ථාවකදීම පවත්වාගෙන යනවා. ඒකට හේතුව මොකද? ඒකට බොහොම සරල හේතුවක් තියෙනවා. ඒකට මෙහෙම උදාහරණයක් ඇටියට අපිට ගන්න පුළුවන්. භෞතික වස්තුවක් අරගෙන උඩ දැම්මහම බිමට වැටෙනවා. මොකක්ද ඒකට හේතුව? ගුරුත්වාකර්ෂණ බලය. එතකොට මේ ගුරුත්වාකර්ෂණ බලය නැති කරන තුරු මේ උඩට දාන වස්තුව බිම වැටෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒ නිසා ඒ වගේ මිනිස් సంతානය තුළ මේ මිනිස් ගුණ ධර්ම වලට හානි කරන ප්‍රධාන සාධකයක් තියෙනවා. ඒවට අපි කියනවා කෙලෙස් කියලා. කෙලෙස් කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. අපේ සිත තුළම ඇතිවෙන චිත්ත පරම්පරාවල්, සිතුවිලි පරම්පරාවල් ටිකක්. අන්නේ සිතුවිලි පරම්පරාව නිසා මේ මිනිස් ගුණ ධර්ම ඉදිරියට පවත්වාගෙන යන්න බැරි වෙනවා, කඩාගෙන වැටෙනවා. මෛත්‍රී වෙනකොට අකාරුණික භාව වෙනවා. ඒ නිසා අන්නේ කෙලෙස් නැති කරන්න ඕන. කෙලෙස් ප්‍රහාණය කරන්න ඕන. කෙලෙස්යන්ගේ ප්‍රහාණය කිරීම එකපාරම කරන්න බෑ. ආකාර තුනක් වෙන්න ඕන. එක පළවෙනි එක කෙලෙස් අඩු කරන්න ඕන. කෙලෙස් පළවෙනි එක යටපත් කරන්න ඕන. දෙවෙනි එක අඩු කරන්න ඕන. තුන්වෙනි එක නැති කරන්න ඕන. මේ පියවර තුනට යන්න ඕන. එතකොට මේ control, reduce, eliminate මේ කියන කරුණු තුන පදනම් කරගෙන ගියයින් පස්සේ තමයි ඒ මාර්ගය තුළ අපිට සම්පූර්ණ කෙලෙස් වලින් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒකට තමයි දාන සීල භාවනා කියන ප්‍රතිපදාව තියෙන්නේ. එතකොට ඒ ප්‍රතිපදාව තුළ ගියයින් පස්සේ අන්න ඔහුට
නිදහස් මනසක් තියෙනවා. එතෙන් ඉඳලා ඔහු ආදරය කරන්නේ ඔහු බැඳගන්නේ මනුස්ස ගුණ ධර්ම වර්ධනය කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට දේවදත්තාවත් එකයි, රාහුල ගියත් එකයි, ආනන්ද හාමුදුරුවෝ ගියත් එකයි, සරියුත් හාමුදුරුවෝ ගියත් එකයි වෙනසක් නැහැ. උන්වහන්සේගේ පිළිගැනීම එකම විදියයි. හේතුව මොකද? ඒ අවස්ථාව උන්වහන්සේ දකින්නේ ඒ මොහොත තුළදී කෙලෙසයන්ගෙන් තොරව උන්වහන්සේට ඒ සියල්ලක්ම හමු වෙන්නේ. අපිට එහෙම නෙවෙයි. අපිට කෙනෙක් දැක්කන් පස්සේ මූ මුස්ලිම්, මූ ක්‍රිස්තියානි, මූ බෞද්ධ මේ ආදී වර්ගීකරණ දෘෂ්ටි කෝණ වලින් පාට කණ්ණාඩි වලින් අපි බලන්නේ. ඇයි අපි පාට කණ්ණාඩි වලින් බලන්නේ? අපි පාට කණ්ණාඩි පාට කරන පාට ටික ඔක්කොම තියාගෙන ඉන්නේ. ඒක තමයි කෙලෙස්. ඒ පාට වලින් ඉන්නතුරු අපිට මේ ලෝකයේ ගැඹුර දකින්න පුළුවන් කමක් නැහැ. ඒ පාටවල තියෙන තුරු ඒ පාට තමයි අපිට පේන්නේ ලෝකේ. ඒ නිසා මේ පාට අපි ඉවත් කරගන්න ඕනේ. ඒ පාට තමයි කෙලෙස් කියලා කියන්නේ. ඒ ටික ඉවත් කරගෙන ගියහන් පස්සේ අන්න ධර්මයට බැඳෙනවා. ධර්මයට කියලා කියන්නේ මොකද්ද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ටික බැඳෙනවා. ඒ ටිකට අපි ආදරය කරනවා. ඒ ටිකට බැඳිලා ඒ ටික වර්ධනය කරනවා. මිනිස් මුළු මහත් මිනිස් විශ්වයේම අපි එකම මිනිස් රැලක් බවට පත් වෙනවා. එතකොට අර සුඛකාමානි භූතානි සැපය කැමැත්තෙන් කටයුතු කරන සියලුම දෙනාට සුව පහසුවෙන් ඒ සැපේ විඳින්න අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒක එහෙම ලබන්න බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක ලැබෙන්නේ තමන්ගේ බුද්ධි මට්ටම් අනුව. ඒක මෙන්න මේ වගේ. බුදුරජාණන් වහන්සේ එක තැනක උපමාවක් පාවිච්චි කරන පබ්බතට්ටෝ බුම්මට්ටෝ. කන්දක් මුදුනට නැගපු මිනිස්සයාට තමයි කන්ද වටාම පේන්නේ. කන්ද ළඟ තියෙන ලිඳකට බැහැලා ඉන්න කෙනාට කන්දවත් පේන්නේ නැහැ. ලිඳ විතරයි පේන්නේ. ඒ නිසා මෙන්න මේ ලිං වලින් අපි එන්න ඕන එළියට. ලිං වලින් එළියට ඇවිල්ලා කඳු මුදුන් වලට අපි නගින්න ඕන. ඒ තුළදී විවිධ දකින්න පුළුවන්. දැන් ගුවන් යානයකට නගින කෙනෙක් නැගලා ඉන්නකොට පේන්නේ ගුවන් යානයේ අවට පරිසරය විතරයි. ගුවන් යාන ගුවන්ගත වෙන්න පටන් අරගෙන අඩි 100ක් විතර යනකොට ගුවන් පතය ආදී දේවල් පේන්න පටන් ගන්නවා. අඩි 1000ක් විතර ගියන් පස්සේ ගුවන් තොටුපළත් පේන්න පටන් ගන්නවා. අඩි 10000ක් විතර ගියන් පස්සේ ගුවන් තොටුපළ අවට පරිසරෙත් පේනවා. අඩි 3000ක් අඩි 30000ක් 40000ක් වගේ සීමාවට එනකොට මුළු රටම පේනවා. අන්න ඒ වගේ මිනිසුන්ගේ චින්තනය මුවහත් කරන්න ඕන. ක්‍රමානුකූලව පියවරෙන් පියවරට මිනිසුන්ගේ චින්තනය දියුණු කරන්න ඕන. අන්න එහෙම වුණාම යුනිවර්සල් සිටිසන් ලබවට පත් වෙනවා. එතෙන්ද තමයි අපි එන්න ඕන. අන්න එතෙන්ද ඒ චින්තනය ගෙනාවාම ඒ අපිට කිසිම ගැටලුවක් නැතුව මිනිසුන් හැමෝම සුවපහසුවෙන් ජීවත් වෙනවා. එතකොට හැම කෙනෙක්ම පහසුවෙන් ජීවත් වෙනවා, සමාජයේත් සාමකාමී වෙනවා. මෙතෙන්ද එන්නේ නැතුව ලේබල් අලවගෙන ඉන්න තාක්කල් අපිට මේ කියන සුව පහසු බව ඇති කරගන්න පුළුවන් කමන්නේ. හිංසා කිරීම, පීඩා කිරීම, බලහත්කාරය බුදුදහමට අදාළ වන්නේම නැහැ. බෞද්ධයා හිංසා කිරීමෙන් වළකී ඉන්න කෙනෙක්, පීඩා කිරීමෙන් අනේකාට කායික මානසික හෝ කිසියම් හෝ ආකාරයක පීඩාවක් නොකරන කෙනෙක් තමයි. බලහත්කාරය ඇත්තේම නැහැ. කොටින්ම මේ බුදුදහම බලහත්කාරයෙන් පැතිරවීමක් කළ බුදුරජාණන් වහන්සේවත් ඒ ක්‍රමයේ අනුගමනය කළේ නැහැ. බුදුදහම පැතුන නිදහස් චින්තනය කාලාම සූත්‍රයේම දේශනා කරලා තියෙන විදිහට ඒක අවබෝධයෙන් පිළිගැනීමෙන් ඒක අයිතිය තියෙනවා. පිළිගන්නටත් නොපිළිගන්නටත් ඒ අයිතිය දීලා තමයි ඒක පිළිගත යුතුමයි කියලා නෑ. දැන් බටහිර ලෝකයට බුදුදහම ගියා. ලෝකයේ අද විශාල උනන්දුවක් තියෙනවා. සතිමත් භාවයේ ඉතා පුළුල් ලෙස පැතිරලා තියෙනවා. බුදුදහම ගැන ලොකු උනන්දුවක් තියෙනවා. මේ කාලයක් තිස්සේ වෙච්ච දෙයක්. මම හිතන්නේ ලොකු කාර්යභාරයක් කළා වල්පොළ රාහුල හාමුදුරුවෝ. අපේ හාමුදුරුවෝ තමයි අද වල්පොළ රාහුල ආයතනයේ භාරව ඉන්නේ. ප්‍රධානියට උන්වහන්සේත් ලොකු කාර්යභාරයක් කරන යුරෝපයේ එහෙම මම හිතන්නේ දැනට වර්තමානයේ විශාලම ඒ කාර්යභාරය කරන්නේ හේනෙපුල ගුණරතන නායක හාමුදුරුවෝ. උන්වහන්සේගේ mindfulness in plain english කියන පොත භාෂා 24කට පරිවර්තනය වෙලා තියෙනවා. ලාංකිකයෙකුගේ පොතක් ඉතරපමට පරිවර්තනය වෙච්ච පළවෙනි අවස්ථාව සහ ඇමරිකාවේ අවුරුදු 25ක් තිස්සේ බෙස්ට්සෙලර් පොතක් හැටියට පවතිනවා. මේ වෙනකොට කොපි මිලියන 3කට වඩා ප්‍රමාණයක් අල වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් පේනවා මේ බෞද්ධ ආభాසයේ කෙසේ වෙතත් මේ භාවනාව සතිමත් බව වැඩි වීම කියන අවශ්‍යතාවය කොච්චර සමාජයට අවශ්‍යලා තියෙනවද කියලා. අද අපේ ලංකාවේ පන්සල් ඇමරිකාවේ ගත්තොත් 50කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ සෑම පන්සලකම තියෙනවා සතියේට එක දවසක් හරි භාවනා වැඩසටහනක්. ලාංකිකයෝ හැර සියලුම සුදු ජාතිකයෝ එන්නේ ඒ වැඩසටහනට. අපේ හඳුරන්නේ කවුදෝ කිව්වා මට මතකයි වැඩසටහනක ටික කාලයක් යනකොට බුදුදහමේ නියම හරය ඒගොල්ලෝ මොකද අවබෝධයෙන්නේ ඔය අපි කතා කරපු නියම හරය ඒගොල්ලෝ ගන්නවා අපිට වෙන දේවල් ටිකක් ඉතුරු වෙන්නත් ඉඩ තියෙනවා කියලා මේ වැඩසටහනකම කිව්වා. ඒ අවබෝධය තුලින් ඒ ලබා ගන්න දැනුම් සම්භාරය තවත් චරිත ගණනාවක් ඉන්න අපි නම් වශයෙන් සඳහන් නොකළාද. මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න පණිවිඩ කීපයක් සඳහා ඊපස්සේ අපි ආකත.